ඕකේ. ඉතිං මම හිතුවා පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න. සාමාන්‍යයෙන් අපි අලුත් අවුරුද්දකට යනකොට කරන ප්‍රධාන දෙයක් තමයි ඉතිං අලුත් ඩයිරියක් කරන් අලුත් කොලයක් කරන් අපේ ඊළඟ අවුරුද්දේ ඉෂ්ට කරගන්න ඕන දේවල් ටික ලියනවා. ඕකේ ඉතින් ප්‍රධාන දෙයක් තමයි අපේ එක්සසයිස් කරලා එක්කෝ ඇඟ අඩු කරගන්න එක. ඉතින් බඩ තියෙන අයට මේක ඉතින් සෑහෙන ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි ඉතින් ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම්ස්. අපි කොහොමද මේ ඊළඟ අවුරුද්දේ ෆයිනෑන්ෂියලි උඩට එන්නේ. ජොබ් එකක් කරන අය නම් එලියෙන් මොකක් හරි ඔන්ලයින් වල ගේමක් ගහලා හරි මොකක් හරි දෙයක් කරලා කොහොමද උඩට එන්නේ කියන එක ගැන අලුත් ප්ලෑන්ස් වීඩියෝ බලලා මෝටිවේෂන් මොනවා හරි බලලා ඉතින් හදාගන්න try කරනවා. ඊළඟ එකක් තමයි මොනවා හරි এডুকেෂන් පැත්තේ එක්කෝ දැන් අපේ සමාජය වගේ නම් ඉංග්‍රීසි හදාගන්න එක. මේක ඉතින් ලොකු ටාගට් එකක් ගොඩක් අයගේ. හොඳයි ජීවිතේ අලුත් දේවල් ගැන හිතලා අලුත් දේවල් සාර්ථක කරගන්න මෙහෙම ප්ලෑන්ස් හදාගන්න එක. හැබැයි ඉතින් මම ප්‍රායෝගිකව දැකපු දෙයක් තමයි මගේ ජීවිතේ නම් මම හැම අවුරුද්දකම මේ විදිහට ලියලා තියෙනවා. ඉතින් විශේෂ දවස්නේ ජනවාරි 1 වෙනිදා ජීවිතේ පටන් ගන්න හොඳ දවසක්. ඊළඟ දවස තමයි අලුත් අවුරුද්ද. අර මුල් මාස ටිකේ වැඩ කරේ නැත්තම් හිතනවා හරි. අලුත් අවුරුද්ද දවසේ ඉඳලා වැඩ කරනවා. ඊළඟ දවස තමයි උපන් දිනේ. ඔක්කොම කරලා උපන් දිනේට ආවට පස්සේ හිතනවා මෙතන ඉඳන් ඉස්සරහට කරනවා කියලා. තව දවසක් තමයි සාමාන්‍ය අවුරුද්දේ මාස 6ක් ගිහින් ඉතුරු මාස 6ට යනකොට ඔන්න හිතනවා මේ මාස 6 වැඩ කරනවා කියලා. ඉතින් මේ අඩු වැඩි වශයෙන් ඔයාගේ යාළුවන්ගෙත් අපි හැමෝම මේ තත්ත්වවලට මූණ දෙනවා. සහ ඉතින් මේ දේවල් කරනවා මෙහෙම. මම හිතන්නේ අපේ ජීවිතේ හරිම සාර්ථක ක්‍රමය තමයි අපේ ජීවිතේ මොකක් හරි එක දෙයක් වෙනුවෙන් මේ අවුරුද්දක් වෙන් කරන එක. මොකද ඔය ගොඩාක් දේවල් බදාගත්තාම අවසානට වෙන්නේ දෙකේ. ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නැති එක. ඉතින් ඔයා බලන්න ඕනේ මම නම් හැම වෙලාවෙම කරන්නේ මගේ ජීවිතේ මේ ඉස්සරහ අවුරුදු 5 මට වැදගත්ම වෙන මූලිකත්වය වෙන මොකද්ද හොඳම ෆැක්ටර් එක. ඒක ෆයිනෑන්ෂියලි. ගොඩාක් වෙලාවට ඉතින් ෆයිනෑන්ෂියල් පැත්තේ දේවල් තමයි. ඉගෙන ගන්න කෙනෙක්ට නම් ඔයාගේ ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න ගම ජිම් ගිහින් ගිටාර් එක ගහන්නත් පුරුදු වෙලා හොඳ බිස්නස් එකක් කළා ඒකේ සාර්ථක වෙන ඔය ඔක්කොම කරන්න බෑ. හරි එහෙම එක්සෙප්ෂනල් කැරක්ටර්ස් ඇති. හැබැයි එහෙම මේක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. හොඳම දේ එක දෙයක් ફોකස් කරන එක. ඒ අවුරුද්ද ෆුල් ෆෝකස් එක දෙන්න ඕනේ ඒ දේ වෙන. සල්ලි හොයන්න නම් ඒ වෙනුවෙන් මුළු අවුරුද්දම ඒ දේ වෙනුවෙන්ම කැප කරන එක. මට මතකයි ඒ දවස්වල මම කරන දෙයක් තමයි ඩයරියක් කරන් ඔක එක අවුරුද්දක් නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ ඔය 20 ගණන් වල තමයි මේ තත්ත්වය ගොඩක්ම තියෙන්නේ. ලියනවා කොටස් 4ක් යටතේ මේ දේවල් සාක්ෂාත් කරගන්නවා කියලා මම ලියනවා. එකක් এডুকেෂන් පැත්තෙන් ඉංග්‍රීසි හදා ගන්න. ඩිග්‍රී එක හොඳට කරනවා. ඊට පස්සේ එනවා හෙල්ත් පැත්තට. හැමදාම දුවනවා. බඩ සම්පූර්ණයෙන්ම බස්ස ගන්නවා. තව ජිම් එකටත් යන්න හිතෙනවා. පැණි රස කන දේවල්, කොත්තු කන ඒවා, රයිස් කන ඒවා මෙන්න මේ වගේ දේවල් ටික අඩු කරලා දානවා. ඔය වගේ ලොකු ප්ලෑන්ස් ගොඩක් ගන්නවා. ඊට පස්සේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් හිතනවා YouTube channel එක පටන් ගන්නවා.
මොකක් හරි ඔන්ලයින් ඉන්කම් එකක්. මොකද මේ කාලේ ඕන කෙනෙක්ට YouTube එකට Facebook එකට ගියාම දකින්න පුළුවන් දෙයක් තමයි මේ වගේ සාර්ථක වෙච්ච මිනිස්සු. ඒ හින්දා හිතනවා එහෙම බිස්නස් එකක් පටන් ගන්න ඒකත් සාර්ථක වෙනවා. ඉන් පස්සේ හිතනවා මෙඩිටේෂන් කරලා මොකක් හරි මේ මනස හදාගන්න වැඩක් කරනවා කියලා. ඇත්තටම ඔක්කොම පොසිටිව් දේවල් තමයි. හැබැයි මේ ඔක්කොම කරගෙන යන්න පුළුවන්ද ඔයාලට? මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ හින්දා හොඳම දේ තමයි එක දෙයක් ફોකස් කරන්න මේ අවුරුද්දේ. සාමාන්‍යයෙන් ඔයා ඒ දේ සාර්ථක වෙනකොට එන කොන්ෆිඩන්ස් එකත් එක්ක අනිත් ඒවට එන කාලෙත් එක්ක ඒ ප්‍රයොරිටි එක දෙන්න පුළුවන් වෙනවා. උපරිම දෙකක් අරමුණු දෙකක් ලියාගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න. මොකද මේ වෙනකොට ඔයාට සාමාන්‍ය ජීවිතය කරන්න වැඩත් ගොඩක් ඇති. ඒ ගමන් තමයි මේවත් අචීව් කරන්න වෙන්නේ. ඉතින් මේ දේවල් වල මැජික් එක තියෙන්නේ මේ කොච්චර ප්ලෑන් ගෙවුවත් මේ හැම දෙයකම මැජික් එක තියෙන්නේ ඔයාගේ දෛනික ජීවිතය. අද දවසේ මේ දවස ඔයා හැන්ඩල් කරන විදිහ තමයි ඔයාගේ සක්සස් එක. මං එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න හිතනවා. කොහොමද අපි මේ දවස මැනේජ් කරගන්නේ මේ අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වයට යන්න කියලා. ඉතින් තව හිත හදාගන්න හොඳ ක්‍රමයක් තමයි ඉතින් මෝටිවේෂන් වීඩියෝ බලන එක. මොනා හරි පණ්ඩිත වදන් තියෙන පෝස්ට් එකක් දැක්කොත් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගන්න එක, ෆොටෝ එක සේව් කරලා තියාගන්න එක. සමහරට ෆෝන් එකේ වෙනම ෆෝල්ඩර්ස් ඇති මේ පණ්ඩිත වදන් දියුණුවේ රහස් කියමන් ඔය වගේ දේවල් එකතු කරලා ඇති. එකතු කරනවා විතරයි ඕවා ජීවිතයට අපි ප්‍රායෝගිකව එකතු කරගන්න තත්ත්වය ඉතාම අල්පයි. ගොඩක් වෙලාට ඔයගොල්ලෝ හිතලා බලන්න අපේ ජීවිතේ සාර්ථක මිනිස්සු කියලා දකින අය ගොඩක් වෙලාවට හිතන්න සංගක්කාර අපි ජීවිතේ සාර්ථක මිනිස්සු කියලා අපි හිතනවනේ අපේ සමාජයේ. ඊට පස්සේ සින්දු කියන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ එක දෙයක තමයි සාර්ථක වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ ෆුල් ටයිම් ඒ දේ වෙනුවෙන්ම කැපවෙච්ච මිනිස්සු. සංගක්කාර ක්‍රිකට් ගහන ගමන් සින්දුත් කියන්න ගිහින්, සංගක්කාර ක්‍රිකට් ගහන ගමන් ට්‍රැවලින් කරන්න ගිහින්, බොඩි බිල්ඩින් කරන්න ගිහින් ඔය ඔක්කොම කරගෙන ඇකඩමිත් හොඳට කරගෙන ඔය ඔක්කොම සාර්ථක එහෙම නෑනේ. දැන් අපි සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ඇති කුමාර සංගක්කාර හොඳට එඩියුකේෂන් එක කරගෙන ඇවිත් ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලත් එයා ඒ වෙලාවේ ක්‍රිකට් වලට ප්‍රයොරිටි එක දෙනවා. එයාගේ ඩිග්‍රී එක නවත්තලා. ඒ වගේ තමයි අපේ ජීවිතේ පොටෙන්ෂල් එකක් තියෙනවා. අපිට ඔක්කොම බදාගෙන යන්න බෑ. එක දෙයක් හරියට ෆෝකස් කරලා ඒ වෙනුවෙන් කැප වෙන්න. නිකමට හිතලා බලන්න අපි ওই කැප වෙන දේ සාර්ථක වුණාට පස්සේ එන මිනිස්සයා. ඉතින් ඒ තැනට යන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඒ හින්දා හිමීට පටන් ගන්න එක දෙයක් මේ එන අවුරුද්දේ ඔයාගේ මොකද්ද වඩාත්ම වැදගත් වෙන අරමුණ. අන්න ඒක වෙනුවෙන් යන්න පුළුවන් හැමදේම පරීක්ෂා කරලා බලන්න. හැමදේම එකතු කරගන්න ඒ වෙනුවෙන්. ඒ ප්ලෑන් එක ඒ හීනේ යථාර්ථයක් කරන්න පුළුවන් හැම විස්තරයක්ම එකතු කරගන්න. අන්න එතකොට ඔයාට ඒ සාර්ථකත්වයට යන්න පුළුවන්. අනිත් අවුරුදු වගේ මේ අවුරුද්දෙත් මහා ගොඩක් බදාගෙන මේ අවුරුද්දත් නිකරුණේ නිකම්ම අපත යවා ගන්න එපා. ඉතින් බොහොම ස්තුතියි.